Hi, welcome back my YouTube channel. ඉතින් මම අද වීඩියෝ එකක් කරන්න හිතුවා. අසනීප වෙලා ගෙදර ඉන්න දවසක්. ඉතින් අද දවස කොහොමද උපද කරන්නේ කොහොමද ගත වෙන්නේ කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා. මම වීඩියෝස් කරන්න දන්න කෙනෙක් නෙමෙයි. මම මේක ආසාවට පටන් ගත්ත channel එකක්. ඉතින් මගේ වීඩියෝස් වල අඩුපාඩු ගොඩාක් ඇති. ඉතින් ඒවා මොනවද කියලා ඒවා හදාගෙන ඉස්සරහට යන්න මම ඔයාලගේ උදව් බලාපොරොත්තු වෙනවා. ඉතින් දැනටමත් චූටි පිරිසක් ඉන්නවා මාත් එක්ක එකතු වෙලා. එයාලට ගොඩාක් ආදරෙයි. මගේ වීඩියෝස් බලනවට මට ඒවට ලයික් කමෙන්ට් කරනවට. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා අලුත් කෙනෙක් නම් මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. hi එහෙනම් බලමු අද දවස මම කොහොමද ගත කරන්නේ කියලා. හෙලෝ ළමයි සාදරයෙන් පිළිගන්නවා මගේ vlog එක පැත්තට. ඉතින් අද අසනීපෙන් ඉන්න දවසක් මම ටිකක් වෙලා මෙහෙම ඉඳලා මට ආයෙත් නිින්ද ගිහිල්ලා ඊට පස්සේ මම්මගේ ටේබල් එක ළඟ පුංචි අප්ඩේට් එකක් කළා. අපි දෙන්නගේ ෆොටෝ එකක් එල්ලලා ඊට පස්සේ මට නියපොතු වවන්න බැරි ලෙඩක් තියෙනවා. මට නියපොතු ටික කැවුනා. ඒ නිසා මම ඒ ටික ගානට ෂේප් කරගත්තා. අද හවසට අයියාගේ යාළුවෝ වගේක් එක්ක ගලේ දේවාලය යනවා කියලා කිව්වා. ඉතින් මට අසනීප නිසා හරියටම ෂුවර් නැහැනේ. ඒ නිසා මොකද කරන්න කියලා බලමු. මම එම්බ්‍රොයිඩරින් කරන්න හරි ආස කෙනෙක්. මේ මං අවුරුදු 2කට විතර කලින් කරපු එකක් තාම තියන් ඉන්නවා. ඊට පස්සේ මං කෑම කෑවා. අපේ අම්මා අද වේලාසන ගෙදර ආපු නිසා එයා පොඩ්ඩක් වත්ත සුද්ධ කරන්න ගත්තා. ඉතින් මමත් මහන්සි නිසා බලාගෙන හිටියා. මං හරි ආසයි මෙහෙම ගස් අහස ඒ වගේ තියෙන තැන් දිහා බලාගෙන ඉන්න. ඊට පස්සේ මම රොටි හැදුවා ළමයි. කන්න මට ඕනේ කියලා හිතුණා. ඊට පස්සේ ප්ලේන්ටිත් එක්ක රොටි කෑවා. මේ තියෙන්නේ අපේ ඉස්සරහ දොරින් අපිට තියෙන වීව් එක. පල්ලෙහා තියෙන ගෙයක්. ඊට පස්සේ අම්මගේ පාත්ති දිහා බල අපේ අලුත් සමාජිකයත් එක්ක මම සෙල්ලම් කරා. එයා මැරෙන්නම ගිහින් අපි බේරගත්ත කෙනෙක්. බේත් දීලා දැන් ටිකක් හොඳයි එයාට. දැන් හරියට එයාට විසේ. එයාට කකුල් නම් පෙන්නන්නම බෑ. කොහේ හරි කකුලක් දැක්ක ගමන් ඇවිල්ලා හපාගෙන යනවා. දැන් ඔය මම ඇවිදිනකොට එයාට මගේ කකුල හපන්න තමයි එයා ඔය දඟලන්නේ. ඊට පස්සේ ටිකක් හවස් තුන හින්දා මම ගිහින් වොෂ් දාලා ලෑස්ති වුණා. එහෙනම් අපි යන්නයි හදන්නේ. එයා එනවා කියලා කෝල් කළා. එහෙනම් අපි යමු. අපි කට්ටියම පිටත් වුණා. අපි දෙන්නයි තව 6 දෙනෙකුයි ගියා අපිත් එක්ක. ඊට පස්සේ අපි පහන් පත්තු කළා. අඳුංගුරු පත්තු කරලා මල් පූජා කරලා අපි ටිකක් වෙලා හිටියා. එතන දාන්සලක් තිබුණා. මොනවාද කිරිබත් කෙසෙල් කැවුම්. ඊට පස්සේ මේ කට්ටිය ගිහිල්ලා ඒවත් කෑවා. මම කෑවේ නැහැ. මම පොලිමේ හිටියෙත් නැහැ. මොකද කිරිබත් කෑවොත් තව ටිකක් සැම වැඩි වෙන හින්දා මං ඉතින් අයිනකට වෙලා බලාගෙන හිටියා. ගොඩ කාලෙක ඉඳන් යන්න බලාගෙන හිටපු ගමන. හැබැයි අපිට වෙලාවක් තිබුණෙම නැහැ යන්න. ඊට පස්සේ මේ දවසේ කොහොම හරි ගියා. මෙන්න මේ වගේ කඩවල වලින් යනකොට චුට්ටක් විතර අතරමං වෙනවා. හරි ලස්සනයි ඒව ඈතට එහෙම දැක්කහම. ඊට පස්සේ සජිනී අක්කා මට මෙන්න මේක අරගෙන දුන්නා. ඒක හරිම කියුට්. මේ ඉන්නේ මේ ඉන්නේ අපි කට්ටිය. මෙතන අපේ තව දෙන්නෙක් අඩුයි. ඒ දෙන්නා කලින්ම ගිහින් වාහන තියෙන තැනට.
ඊට පස්සේ අපි ගෙදර එන්න පිටත් වුණා. අපි එහෙන් එනකොට 12 පහු වෙලා මං හිතන්නේ. ඊට පස්සේ අපි කට්ටිය කෑම කන්න ආවා. මෙතනින් කෑම කාලා සේරම කරලා අපි ආයෙත් ගෙදර එන්න පිටත් වුණා. ගෙදර එනකොට 3:45යි. හොඳටම නිදිමතේ හිටියේ මං. එහෙනම් මෙතනින් vlog එක මං ඉවර කරනවා. අලුත් vlog එකකින් එන්නම්. bye bye.